රංගන ශිල්පිනී දේශානි නෙහාරා තමන් ඉසුරු ලොකු හෙට්ටිආරච්චිගෙන් වෙන් වූ බව පසුගියදා සමාජ මාධ්‍යයට පෝස්ටුවක් එක් කරමින් සඳහන් කළා. ඒ ඉසුරු තමා සමග සිටියදීම සම්භාහන මධ්‍යස්ථානවල කාන්තාවන් ඇතුළු වෙනත් කාන්තාවන් ආශ්‍රය කරනවායි පවසමින්. එහිදී දේශානි පළ කළ ඡායාරූපයේ නහයට ප්ලාස්ටරයක් යොදා තිබුණු අතර ආරංචි මාර්ගවලින් සඳහන් වුණේ එය ඉසුරු පහරදීමෙන් ඇති වූවක් බවයි. කෙසේ නමුත් අද දින ඔවුන් දෙදෙනාම හිරු සෙනෙහසේ නත්තල් වැඩසටහනට සහභාගී වුණා. එහිදීද දේශානිගේ මුහුණෙන් එම ප්ලාස්ටරය ගලවා තිබුණේ නැහැ. පසුව ඉසුරු සහ දේශානි රංගනයෙන් දායක වූ දෝනී ගීතය වස්ති ප්‍රොඩක්ෂන්ස් වේදිකාවේදී ගායනා කළා. එහිදී ඉසුරු දේශානිව වේදිකාව මතට රැගෙන ගියේ මෙලෙසින්. කෙසේ නමුත් එහිදී ඉසුරු දේශානිව බලෙන් ඇදගෙන යන ස්වභාවයක් සහ දේශානි අකමැත්තෙන් යන ස්වභාවයක් පේන්න තිබුණා. ලංනිහාතු ඕනා මාගේ දෝනි ඕනා ඇයි තරහා. ඒ වගේම දේශානි කේතියෙන් සිටි බවට වස්ති ප්‍රොඩක්ෂන්ස් වේදිකාව මත ඉඟියක් ලබා දුන්නේ මෙලෙසින්. Thank you දේශානි. Thank you so much. සුබ නත්තලක් වේවා. සාමෙන් සතුටින් ඉන්න ලැබේවා. තව සින්දුවක් කියමු නේද? නටමු කට්ටිය. ඒ සින්දුව ගහද්දි තරහ ගියද මන් දන්නේ. මෙවැනි නැවතුම් පුවත් ඉදිරියටත් බලන්න සබ්ස්ක්‍රයිබ් කරන දී සිටින්න අප සමග.